අයිබුවන් ඉතින් කේඩිකෙටෙක් ආයතන වෙනුවෙන් සහ pcworld.lk වෙබ් අඩවි වෙනුවෙන් මගේ නම දිනේෂ්. අද ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද මේ ටෙස්ක් නැත්නම් ට්‍රේනින් ඇන්ඩ් එම්ප්ලොයිමන්ට් සර්විස් සෙන්ටර් එකට රෙජිස්ටර් වෙන්නේ කියලා. ඉතින් බලමු අපි කොහොමද කරන්නේ කියලා මම කෙටියෙන් ඒක කියලා දෙන්නම්. ඉතින් ඔයගොල්ලෝ මේ වෙබ් අඩවියට ඉස්සෙල්ලා එන්න ඕනේ youthhubportal.net Google එක සර්ච් කරත් ඇති youthhubportal.net ගිහිල්ලා ඇතුල් වීමට හෝ ලියාපදිංචියට කෙනෙක් ක්ලික් කරන්න පුළුවන්. නැත්නම් මෙතනින් ලියාපදිංචිය කෙනෙක් ක්ලික් කරන්නත් පුළුවන්. ලියාපදිංචිය කෙනෙක් ක්ලික් කරන්නත් පුළුවන්. ඉතින් ඇතුල් වීම හා ලියාපදිංචියට ගියොත් ඔයගොල්ලෝ හෝම් පේජ් එකට යනවා සිස්ටම් එකේ. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙතනින් ලොගින් කියන එකට ගිහිල්ලා දැන් මම ලොග් අවුට් වෙන්නම් පොඩ්ඩක්. ඔයගොල්ලෝ මෙතන තමයි ඉන්නේ. මේ හෝම් පේජ් එකකින් ඔයාලා මෙතන මේ තොරතුරු කියවලා බලන්න. ඊට පස්සේ ලොගින් කරන්න තමයි. ඉතින් දැන් මෙතන කියලා තියෙන පුහුණුව රැකියාව සේවන සොප්තම පිළිගන්නු කියලා දාලා රෙජිස්ටර් වෙනවා නම් මොකද්ද කරන්න ඕන කියලා දාලා තියෙනවා. ඔයගොල්ලෝ කියවලා බලන්න. ඉතින් රෙජිස්ටර් වෙන විදිහ මේ වීඩියෝ එක ආයෙ බලන්න ඕන නම් හෙල්ප්ස් ගිහිල්ලා බලන්න. ඔයගොල්ලන්ට බලන්න පුළුවන් මේ වීඩියෝ එක ඉස්සරහට. ලොගින් ගිහිල්ලා මේක ඕකේ කරලා ඉතින් මේ තියෙන්නේ අපේ හෙල්ප් ඇසිස්ටන්ට් නම්බර් එක. right? ඔයගොල්ලන්ට මේක මොබයිල් ෆෝන් එකකින් හරි කම්පියුටරෙන් හරි ඕනම ඉන්ටර්නෙට් එනේබල් උපකරණයකින් කරන්න පුළුවන්. ඉන්ටර්නෙට් තියෙන ඕනම උපකරණයකින් කරන්න පුළුවන්. මේක ඕකේ කරන්න. ඊට පස්සේ මෙතන රෙජිස්ටර් කියන විධානය ක්ලික් කරන්න. right? ඒක එක ක්‍රමයක්. එහෙම නැත්නම් ඔයාලට අර වෙබ් අඩවියේ දැන් අපි ගියේ මෙතන මේ ඇතුල් වීමට හෝ ඇතුල් වීමට හා ලියාපදිංචියට කියන එක අනේ එක ටිකක් දිග පාරක් මෙතන ක්ලික් කරලා ඊට පස්සේ හෝම් පේජ් එකට ගියාට පස්සේ ලොගින් ක්ලික් කරලා ඊට පස්සේ මේක ඕකේ කරලා ඊට පස්සේ රෙජිස්ටර් කරන්න. right? તો මෙතනට එන්නේ. තව කෙටි ක්‍රමයක් තියෙනවා අපි මේක මෙතන ලියාපදිංචි කෙනෙක් ක්ලික් කරන්න. right? එතකොට කෙලින්ම අර ෆෝම් එකට එනවා. මෙතනට ආවට පස්සේ අපි එක්කෙනෙකුගේ විස්තර පුරවමු. අපි SDO ඔෆිස් කෙනෙක්ගේ විස්තර දෙන්න පුරවමු තාවකාලිකව. මිස්ටර් කියලා දාමු. ඊට පස්සේ ෆුල් නේම් එක මම මෙතනින් කොපි කරලා ගන්නම්. මෙයාගේ ෆුල් නේම් එක මම හරියට දන්නේ නැහැ. දැනට තියෙන මේ නේම් එක ගමු. නේම් විත් ඉනිෂියල් කියන එක ෆුල් නේම් එකම දාන්න. ෆොටෝ එකක් අපි දැනට මෙයාට දාමු. අපි ඩිෆෝල්ට් යූසර් ෆොටෝ එකක් දාමු. දැනට අපි කරලා තියෙන එකක් ගමු. ෆොටෝ එක කිලෝබයිට් 500ට වැඩි එකක් අප්ලෝඩ් කරන්න බෑ. පොඩි එකක් අප්ලෝඩ් ඔයාලා මෙතනින් පාස්වර්ඩ් එක ජෙනරේට් කරගන්න ඕන. පාස්වර්ඩ් එක තමන් කැමති නම් තමන් දන්න පාස්වර්ඩ් එකක් දෙන්න. දැන් උදාහරණයක් මම මේ පාස්වර්ඩ් එක දුන්නොත් මම හිතන්නේ ඒක ඇති වෙයි කියලා ස්ට්‍රෙන්ත් එක පාස්වර්ඩ් එකේ ශක්තිය ඇති වෙයි කියලා හිතන්නේ. ස්ට්‍රෙන්ත් එක 59යි. බලමු මේ කන්ෆර්ම් පාස්වර්ඩ් එක දීලා හරියයිද කියලා. නැත්නම් ඔයාලට පුළුවන් මෙන්න මෙතනින් පාස්වර්ඩ් එක ජෙනරේට් කරගන්න. මේ වගේ මේ ක්ලික් කරගමු පාස්වර්ඩ් එකක් දෙකටම ඇඩ් වෙනවා. මේක තමයි පාස්වර්ඩ් එක වෙන්නේ. right? ඉතින් මේක මම දැන්ට කොපි කරගන්නම්. ඊට පස්සේ අපිට මම නිකන් කොපි කරගත්තා. ඒක ආයෙ ඕන වෙනවනේ. ඒ නැතුණු ඔයාලට ආයෙ ගන්න පුළුවන්. ඊට පස්සේ ආයෙ ප්‍රොවින්ස් එක ඌව දිස්ත්‍රික් එක වෙලාවකින් එයි මොනරාගල සරි මෙයා වෙල්ලවා හින්දා අපිට GN division එක මම දන්නේ වර්ණගම කියලා දාන්නම්. designation එක අපි දාමු skill development officer කියලා. email එක අපි දාමු එයාගේ email එක. යාට අපි දීලා තියෙන email එක මේක. මේ email එක දෙමු. contact number එකත් අපි දාමු. contact numbers දානකොට මතක තියාගන්න මේ අර බිංදුව අයින් කරලා 94 ඉස්සරහට ටයිප් කරලා තමයි මෙන්න මේ විදිහට දාන්න ඕන. right? දැන් ඔක්කොම ටික හරි අපි බලමු මේක රෙජිස්ටර් බටන් එක ක්ලික් කරලා මොකද වෙන්නේ කියලා. එතකොට මම කන්ෆර්ම් කරන්න එනවා. ෂුවර්ද කියලා හරියටම බලන්න. ඊට පස්සේ පාස්වර්ඩ් එක ගන්න මම කොපි කරලා තියාගන්න මම අර කරා වගේ. ඉතින් කන්ෆර්ම් කරමු. කන්ෆර්ම් කරාට පස්සේ හෝම් පේජ් එකට ආවා. හෝම් පේජ් එකට ආවට පස්සේ ඔයාලට දැන් ලොගින් වෙන්න තාම බෑ. මෙතන ලොගින් ක්ලික් කරලා ගියාට මේ කියන්නේ දැක්කද ලොගින් ගියාම කියනවා registration succeed and email has been sent to your email address.
please click the link in the email to activate your account. ඊමේල් දැන් ඔයා account එක නිර්මාණය වෙලා ඉවරයි. නමුත් account එක activate කරනවා ඇත්තම කෙනෙක්ද කියලා බලන්න ඔයාගේ email එකට අපි යවලා තිනවා email address එකට email එකක් කියලා තියෙනවා. ඒකේ activate link එක click කරලා account එක activate වෙන්න. ඉතින් අපි මෙයාගේ email එකට ගිහිල්ලා බලමු. refresh කරලා බලන්න registration information කියලා දැන් email එකක් කියලා තමයි මේ දැන් ඇවිල්ලා තියෙන්නේ. right? අපි මේක ඇතුළට යමු. ඇතුළට ගියාපුවම මේකේ තියෙනවා dear sir madam thank you for registering your information is as bill follow මෙන්න මේ වගේ තමයි information කියලා දාලා තියෙනවා. so please click follow and link to activate your account මේක click කරන්න කියනවා account එක activate කරන්න. ඉතින් මේ විදිහට click කරපුවම මේ වගේ account එක දැන් activate වෙනවා. දැන් ඔයා login ගියොත් අපි ආව මේ close කරලා මෙතෙන්ට යමු. ඔයා login ගියොත් ඊට පස්සේ ඔයා ඉබේම login වෙලා දැක්කද? ඉබේම ඔයා login වෙලා. ඔයාගේ identity card number එකට ඔයා login වෙලා. ඔයාලට password එක වෙනස් කරන්න පුළුවන්. ඔයාගේ අපි මේ website එක තියාගන්න international policies වලට අනුව user කෙනෙකුගේ විස්තර අපි තියාගන්න. ඒ user ට පුළුවන් වෙන්න ඕනේ ඒ තොරතුරු ඕන වෙලාවක මකා දාන්න. ඒකටත් අවස්ථාවක් තියෙනවා. අපි log out වෙමු. මේක automatically login වෙන නිසා දැන් register වුණාට පස්සේ ඔයාලා මෙතෙන්ට ආවට පස්සේ අර විදිහට username password පාවිච්චි කරන්න. ඉතින් username එක වෙන්නේ නිතරම identity card number එක. මෙයාගේ identity card number type කරන්න. ඊට පස්සේ password එක මේක දැන් මේක දාමු. ඊපස්සේ අපි login කියන විධානය දෙමු. ඊපස්සේ මේ විදිහට login වෙන්න පුළුවන්. ඉතින් Tamanට මේක මේ සිංහලට එහෙම අපි ඉස්සරහට සිංහලෙන්ම මේක දානවා. ඒ නිසා ඉතින් මෙයාට youth page එකට යන්න. දැන් මේ ඔෆිසර් නම් අදාළ වෙන්නේ මේ SDO කියන page එක. ඉතින් එයාට youth ලගේ information බලන්න, career likeness test කරන්න, Holland personal test කරන්න, multiple intelligence test කරන්න, SWOT analysis කරන්න, training centers ගැන බලන්න, jobs ගැන හොයන්න, jobs ගැන ඉගෙන ගන්න, entrepreneursලා බලන්න. sorry විවිධ වාර්තාවන් බලන්න feedback දෙන්න training centers rate කරන්න ඒ වගේ යාට අවස්ථාවක් තියෙනවා ඕන වෙලාවක මෙතන බටන් එක පාවිච්චි කරලා අපේ සේවය ඔබට ලබා ගන්න පුළුවන් හදිස්සිය ඔබට ගැටලුවක් ආවොත් ඊළඟට ඔයාලට අපේ Facebook YouTube page වලට යන්න පුළුවන් අපිට call කරන්න පුළුවන් අපිත් එක්ක online chat කරන්න පුළුවන් ඒ වගේ ගොඩාක් පහසුකම් තියෙනවා right ඉතින් ඉස්සරහට මේ අපි මේ කරන හැම වීඩියෝ එකක්ම help section එකේ තියෙනවා ඉතින් ඔයාලා log වුණාත් නැතත් ඔයගලන්ට help section එකට ගිහිල්ලා මේ වගේ help section එකේ තියෙනවා බලන්න පුළුවන් video tutorials ගිහිල්ලා ගියාම මෙතන ගොඩක් ඒවා ඉස්සරහට තියෙනවා බලන්න. ඉතින් ඔහොම තමයි register වෙන්නේ. ඔහොම තමයි අපි ලියාපදිංචි වෙන්නේ. මම ආපහු මුලට ගිහිල්ලා පෙන්නන්නම් කොහොමද කරේ කියලා ඔයගලන්ට ටක් ගාලා ආපහු මතක් වෙන්න. ඉස්සෙල්ලාම අපි youthportal.net ගියා. ඊට පස්සේ අපි මෙතන ලියාපදිංචි වීමට ගිහිල්ලා දැන්ම ඇතුල් වීමට හෝ ලියාපදිංචි වීම කියන එකට ගිහිල්ලා ඕනනම් අපිට එතනින් login ගිහිල්ලා මේකත් okay කරලා hotline number එකත් ඔන්න ලියාම register කියන විධානයට ගිහිල්ලා register වෙන්න මේ form එක ලබා ගැනීමේ හැකියාව තියෙනවා. එහෙම නැත්නම් අපිට පුළුවන් website එකේ මුලින්ම තියෙන මේ ලියාපදිංචිය කියන මෙතන click කරලා මේ form එකට එන්න. ඊට පස්සේ මේ form එක පුරවලා ඉවරනාට පස්සේ register කරනවා. register කරාට පස්සේ ආපහු වලට confirm කියන විධානයක් වෙනවා. confirm sure ද කියලා බලා ගන්න. password එකත් ඔයගොල්ලෝ මතක තියාගන්න ඕන. ඊට පස්සේ ඔයගොල්ලෝ තව දෙයක් මම මේ රතු පාටින් ලකුණු කරලා තියෙන හැම දෙයක්ම අනිවාර්යෙන් පුරවන්න ඕන. රතු පාටින් ලකුණු කරලා නැතිව පුරවන්න අවශ්‍ය නැහැ. right? ඔයගොල්ලෝ youth කෙනෙක් නම් ඔයගොල්ලෝ මෙතන youth කියලා තෝරන්න designation එක. එහෙම නැත්නම් ඔයාලා යදාල හරියන එක තෝරන්න නැත්නම් default එක උනත් automatically ලැබෙයි. right? ඉතින් register වුණාට පස්සේ confirm කරන්න ඕනේ. confirm කරාට පස්සේ ඔයාලා login වෙන්න ගියාම ඔයාලට මේ වගේ email එකක් එනවා. ඒ email එක ආවට පස්සේ ඒ email එකේ activate account කෙනෙක් click කරාට පස්සේ account එක activate වුණාට පස්සේ ඔයාලට login විධානය පාවිච්චි කරලා මෙතනින් ඒ password එක දීලා මේ විදිහට login වෙන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මෙහෙම තමයි ලියාපදිංචි වෙන්නේ. ඒ වගේම login වෙන්නේ හරිම සරලයි. ඉතින් ඔයගොල්ලන්ටත් මොනවා ගැටලුවක් තිබ්බොත් අනිවාර්යෙන් ඔයාලගේ මේ home page එකේ මේ තියෙන numbers වලට ඔයාලට ඕනලාගේ SMS කරන කතා කරලා අපිට ඕන තොරතුරක් දැනගැනීමේ හැකියාව තියෙනවා. බොහොම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණාට. ඉදිරියේදීත් අපේ YouTube channel එක subscribe කරන්න. මෙන්න වීඩියෝ මේ සිස්ටම් එක ගැන ගොඩාක් වීඩියෝ ඔයාලට ඉස්සරහට බලා ගන්න පුළුවන් වෙයි. බොහොම ස්තුතියි. KDK Tech ආයතනයේ සහ feasible.lk වෙබ් අඩවියේ මගේ නම දිනේෂ්.